ගුඩ් මෝනිින් හැමෝටම මේ ඇතරම මේ අද මම වීඩියෝ එකක් කරන්න හිතුවා මේ දවස්වල අර සබරගම කැම්පස් එකේ සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක ලොකු කතිකාවතක් සමාජයේ සිද්ධ වෙනවා හරිද ඉතින් ඒක ඒ කියන දේවල් ඒ දාන පෝස්ට් ඒව දිහා බලන් හිටපුවාම මොනවාම හරි දෙයක් කියන්න ඕන කියලා හිතුවා හැබැයි මේක මේ මම සමාජයේ මහා දාර්ශනිකයෙක් විදිහටවත් එහෙම නැත්නම් පොරක් විදිහටවත් ගන්න එපා. හේතුව මම එහෙම එකෙක් නෙවෙයි. අංකයකට මේක කියන්න බෑ නැත්නම් දැන් මේක දාපු ගමන් කට්ටිය ටිපර් වෙලා දාගල්ලා මූ මොකෙද්ද මේ එහෙම කියන්න මූට මොකද්ද දියම හැක් කියලා වගේ එකක් එන්න පුළුවන්. එහෙම එකක් නෑ. ඇත්තටම මම නිකම් මිනිහෙක් ජොබ් එකක් කරගෙන තමන්ගේ පාඩුවේ හිමීට ගේමක් ගහගෙන යන කෙනෙක් විදිහට මම මේක කියන්නේ. එහෙම නැතුව මේ වීඩියෝ එකක් දාලා දිනවා මූ වෙන පොර කියලා හිතාගෙන ඉන්න වගේ අයිඩියා එකක් ගන්න එපා. මම එහෙම අදහස කිව්වොත් නෙමෙයි මේක දාන්නේ. මේක ප්‍රායෝගික ලෝකේ මම තේරුම් ගත්ත යම් දෙයක් තියෙනවානේ. අන්න ඒ දේ පිළිබඳව සමාජයට පොඩි අයිඩියා එකක් දෙන්න විතරමයි මේ වීඩියෝ එක කරන්නේ. එහෙම නැතුව පොරක් කියලා එහෙම මේ දනවන්න නෙමෙයි. අංක 1. හරිද? හේතුව මේ කතන්දරය දිහා බලන් හිටපුවාම ගොඩක් වෙලාවට මේ පෝස්ට් දිහා බලපුවාම ඒ කතා කරන මිනිස්සු දිහා දැකපුවාම ඒ කියන දේවල් නිකන් කියලා තියෙන්නේ මේ කැම්පස් එකේ වුන් තමයි මේ සමාජ අරියස්කාරයෝ වගේ එකක්. හරිද? එතකොට ඒකේ එහෙම එකක් ද තියෙන්නේ කියන කාරණේ තමයි මට වටහලා දෙන්න උවමනාව තියෙන්නේ. මොකද කැම්පස් එකක් කියලා කියන්නේ ඇත්තටම වටින තැනක් නේ. හරිද? එතකොට ඒ වගේ තැන් මේ වගේ ගෝතයෝ ගිහිල්ලා ජරා කරන අවස්ථා තියෙනවා. හරිද? අපි කැම්පස් එකේ ඉන්න කාලෙත් ඔහොම ගෝතයෝ හිටියා. හරිද? ඒක සාමාන්‍ය ක්‍රමයක්. හරිද? එතකොට මට කියන්න උවමනාව තියෙන්නේ දැන් මිනිස්සු මේක අල්ලගෙන යන්නේ මේ වගේ ඇරියස්කාරයෝ ඉන්නේ මේ කැම්පස් වල කියන එකනේ. හරිද? ඒක එහෙම නෙවෙයි. හරිද? ඒක එහෙම නෙමෙයි. ඒක කවුරු හරි කියනවා නම් මේ උත්සාහ කරනවා නම් මේක මේ කැම්පස් වලට ලඟු වෙච්ච ප්‍රශ්නයක් කියලා එහෙම එකක් නෙමෙයි. මේ වගේ ඇරියස් තියෙන මිනිස්සු මේ වගේ ගෝත ඩයල් හැමතැනම ඉන්නවා. හරිද? එතකොට මහා සමාජය තුල වැඩිපුරක්ම ඉන්නේ මේ වගේ මිනිස්සු. හරිද? තව කෙනෙකුට මානසික පීඩනයට ලක් කරලා ඒ මිනිස්සුන්ව පහතට වටලා වචනයෙන් ක්‍රියාවෙන් හැමදේම මේ මිනිස්සුන්ව පහතට දාලා තව මිනිස්සුන්ට පීඩනයක් දීලා වැඩ කරන මිනිස්සු තමයි වැඩිපුර බහුතරයක් ඉන්නේ. හරිද? එතකොට අර කැම්පස් වල යම්කිසි ඔය වගේ කලාතුරකින් සිද්ධියක් දෙකක් නේ වාර්තා වෙන්නේ. හරිද? හැබැයි ඊට අමතරව ගත්තාම එදිනෙදා ජීවිතේ අපි මූ වෙන තැන් ගත්තාම වැඩිපුරක්ම අපිට හම් වෙන්නේ මේ වගේ මිනිස්සු. හරිද? ඒතකොට මට කියන්න උවමනාව තියෙන්නේ දැන් අපි මේ මිනිස්සුන්ට තන දීගෙන මෙහෙම දැන් උදාහරණයක් විදිහට දැන් සබරගමුවේ වුණ සිද්ධියත් එක්ක සීනි බෙජ්ජගේ ඒ ක්‍රියාකලාපයත් එක්ක ඒකෙන් අගතියටපත් වුණ ඒ සියදිවි හානි කරගත්ත ළමයා උදාහරණයක් ගන්නකො. හරිද? එතකොට අපිට කවුරු හරි සමාජයෙන් දෙනවා නේද? අපි වැඩ කරන තැනින් හරි එහෙම නැත්නම් වෙන අපි මූ වෙන තැනකින් හරි අපිට මානසික පීඩනයක් එනවා කියලා හිතන්නකො. එතකොට අපි තීරණය කළොත් එහෙනම් රයිට් මට මේක දරා ගන්න බෑ මම මේ ජීවිතේ හානි කරගන්නවා වගේ අයිඩියා එකකට ගියොත් එහෙම මොකද්ද වෙන්නේ අවසානයේ? නේ? එතකොට අපි ඒ ගැන කල්පනා කරන්න ඕන අංකයකටම එතන වුණ සිද්ධිය ඇත්තටම අපි දන්නේ. ඒ හින්දා අපිට ඒ ළමයාට දෝෂ ආරෝපණයක් කරන්න බෑ. එතකොට එයාගේ චිත්ත වේගයත් එක්ක එයා යම් කිසි තීරණයක් කරන් තියෙනවා. ඉතින් අපි දන්නේ එතන හරියටම මොකද්ද සිද්ධ වුනේ කියන කාරණේ. හැබැයි මම කියන්න උත්සාහ කරන්නේ මේ විදිහට කවුරු හරි අපිට මානසික පීඩනය දුන්න පමණින් අපි අපේ ජීවිතවලට හානි කරගන්න ගියොත් ලංකාවේ සෑහෙන පිරිසකට මේ වෙනකොට සියදිවි හානි කරගන්න වෙනවා. මොකද අපි දැකලා තියෙනවා අපි මූ වෙන තැන්වල අපි ඉන්න තැන්වල අපි වැඩ කරන තැන්වල කොයිතරම්නම් මානසික තව මිනිහෙකුට මානසික පීඩන දෙන මිනිස්සු ඉන්නවද කියන එක. හරිද? අනිත් කාරණේ තමයි දැන් ඔය උඩ පැනගෙන දැන් මේ කේස් එක අරන් යන සෙට් එකක් ඉන්නවනේ. හරිද? අර සමාජ ඇරියස් එක කෙතේ වෙතත් මුන්ට තියෙනවා වෙනම ඇරියස් එකක් කැම්පස් ගියපුන් එක. හරිද? හොඳට බලන්න
ඔය සම්බන්ධව පෝස්ට් ෂෙයා කරලා තියෙන උන්ගේ ප්‍රොෆයිල් වලට ගිහිල්ලා උන් මොන වගේ જાතිය උන්ද කියලා. හරිද? එතකොට සමහරට වැස්සකටවත් කැම්පස් එකකට ගියා සමහරට වැස්සකටවත් ඉස්කෝලේ ගිහපු නැති උන් තමයි මේ ටෝක් දෙන්නේ. හරිද? ඒකයි මට බලන්න ඉන්නකොට මේ වීඩියෝ කට් කරන්න හිතුවේ. හරිද? එතකොට උන්ට තියෙනවා වෙනම ඇරියස් එකක්. මේ උන්ට තියෙන්නේ අර වගේ ඇරියස් එකක් නෙමෙයි. කැම්පස් එකේ ඒ කියන්නේ කැම්පස් එක උන්ට ලොකු ඇරියස් එකක් තියෙනවා. ඉතින් ඒ උන්ට තියෙන ඇරියස් එක තමයි එක. ඉතින් ඔය වගේ ඇරියස් කාරයෝ හැමතැනම ඉන්නවා. හරිද? ඉතින් ඒක එතකොට මේ අපි දැනගන්න ඕන මේ ඇරියස් කාරයොන්ට නතු වෙලා අපේ ජීවිතේ විනාශ කරගන්නවා. එහෙම නැත්නම් අපිට වැඩක් නැහැ. කෙනෙක් අපිට මේකට අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා. හරිද? එතකොට උන්ට දෙන්න තියෙන හොඳම පනිෂ්මන්ට් එක තමයි හරිද? එහෙම පඩේකටවත් තඹයකටවත් තඹ සතේකටවත් මායින් නොකර තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් තමන්ට දීලා තියෙන ඩියුටි එක හරියට කරනවා නම් ඒ වගේ මිනිස්සුන්ව ගණන් ගත්තේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. තමන්ට පුළුවන් තමන්ගේ ක්වොලිටි එක තියාගෙන තමන්ට අදාළ රාජකාරිය කරගෙන තමන්ගේ තියෙනවනේ මොකක් හරි පර්සනල් ටාගට් එකක්. අන්න එතෙන්ට යන්න වැඩ හදන එක කරගෙන යන්න පුළුවන්. අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම කැම්පස් එකේ රැක් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කළ යුතුමයි. හේතුව එහෙම මමත් එහෙම රැග් වෙච්ච කෙනෙක් නිසා. එතකොට ඇත්තටම ඔය රැක් ප්‍රෝග්‍රෑම් එකට මුණ දෙන කාලේ හිතෙනවා රයිට් මේක තමයි ලයිෆ් මේක තමයි ක්‍රමය. හරිද? මිනිහෙක් නම් මේ විදිහට හැදෙන්න ඕන. කෂේරුකාවක් ඇතුළු ජීවත් වෙන්න ඕන. කොන්ද කෙලින් තියන ජීවත් වෙන්න ඕන කියලා හිතෙනවා ඒ රැග් එකේ ඉන්න කාලය තුල. හරිද? ඒතකොට අපිත් ඒකේ වටිනාකමක් යම් කිසි කාලයක් දැකපු මිනිස්සු. හරිද? එතකොට හැබැයි ඒක මොනතරම් වීඩියෝවත් ඒක මොනතරම් ජෝක් එකක්ද මේ අපිට මේ මෙහෙම හැදියව කියලා පොරටෝ දුන්නේ මොන වගේ හීනමානයක් තියෙන කෂේරුකාවක් නැති මොන වගේ මිනිස්සුද කියලා තේරෙන්න ගන්නේ අපි ආපහු කැම්පස් එකකින් මිදිලා ඒ අවුරුදු 4 ගෙවලා එතනින් එළියට ඇවිල්ලා ආපහු මහා සමාජයේ අපේ සාමාන්‍ය ජීවිතේ අපි රැකියාවක් කරන්න හරි වෙන යම් කටයුත්තකට හරි මූ වෙන්න ගත්තාම තමයි තේරෙන්නේ අපිට කොන්ද කෙලින් කියාගෙන ජීවත් වෙන්න කියලා කිව්වේ මොන වගේ මිනිස්සුද කියන එක. හරිද? ඉතින් හිතා ගන්න බෑ මේ මිනිස්සුන්ගේ වෙනස් වීම නේ. අපිට අරක ඇතුළත දිපෙන පොරටෝක් දෙනවට කතාවක් තියෙනවානේ. ඔයා දිනු බරහට තමා සම්මතේ පිහිටා සිටි කියලා. හරිද? එතකොට මොකෙක් හරි තව කෙනෙකුට කියනවා නම් කොන්ද කෙලින් තියන ජීවත් වෙනවා කියලා ඒකගේ කොන්ද වකුඩු වෙලා තියෙන්න බෑනේ. හරිද? හැබැයි අපිට දකිද්දී එතකොට අපේ තබා දීනියසලා අපිට එහෙම ටෝක් දුමුන් අද අපිට සාමාන්‍ය ජීවිතේ සමහර අවස්ථාවලදී හම්බ වෙනවා. ඉතින් හිතා ගන්න බෑ. මේ තරම් ඒ කියන්නේ මේ ඒක හිතා ගන්න බෑ මේ අර මිනිහමද මේ ඒ කතන්දරේ කියපු මිනිහමද මේ කියලා හිතා ගන්න බැරි තරමට වෙනස් වෙලා. හරිද? එතකොට ඒ ගැන අපි අහන අවස්ථාවල යම් දේවල් දෙනවා. ඉතින් ඒවා hina වෙනවා ඇරෙන්නේ උත්තර වලට වෙන දෙයක් දෙන්න නැහැ. හරිද? ඉතින් එතකොට ඒ අර්ථයෙන් ගත්තාම කියන්නේ ටෝක් දීපු මිනිස්සු සාමාන්‍ය ජීවිතය ඇවිල්ලා තමන්ගේ මොකක් හරි පුද්ගලික ඉතාලි පොඩි දෙයක් වෙනුවෙන් තව කෙනෙක්ගේ සපත්තු දෙක ලෙව කන තරමට වැටලා තියෙනවා. හරිද? එතකොට අපිට අර කැම්පස් එක ඇතුලේදී වැරද්ද දැකපියව වැරද්දට එරෙහිව නැගී හිටපියව කියපු මිනිස්සු අද අපිට වැරදි දැක මේ මිනිස්සුන්ට මොකට යන ගමන් අපිට ටෝක් කරන තත්යකට ඇවිල්ලා තියෙනවා. මේවා මේ හදන්න පුළුවන් දේවල් නෙවෙයි කියන තැනට මේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් වෙලා තියෙනවා. හරිද? ඉතින් ඕක තමයි යථාර්ථය. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම ඇත්තටම මම දකින්නේ කැම්පස් එකට ඔය රැග් කියන ඒවා නම් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව කැම්පස් යන්නේ පොඩි ළමයි නෙමෙයිනේ. හරිද? සාමාන්‍ය පොඩි ළමයිට තමයි දෙයක් කියලා දෙන්න ඕනේ. උඹලා මෙහෙම ඇදියන් අත මෙහෙම හොදපන් කැම් පෙට්ටි මෙහෙම හොදලා තියපන් අර කහවල් දන තියපන් නේද? එහෙම කියන්නේ නේ. ඊට පස්සේ ගෑල්ලම වෙන්නම් මෙහෙම හැදියම් ගාලා ඒ ලොකු මේකක් දෙනවනේ. හරිද? එතකොට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ පොඩි ළමයිට. හරිද? කැම්පස් එකේ යන ළමයෙකුට එහෙම තව කෙනෙකුට නේද? ඇත්තටම හිතන්නකෝ කැම්පස් යන කෙනෙකුට අද කැම්පස් එකට ගියාට පස්සේ ඊට කලින් ඒ කියන්නේ ඊට අවුරුද්දකට කලින් ඉපදෙච්ච එකෙකුට පුළුවන්ද අරුව හදන්න? නේ? එහෙම හදන්න බෑනේ. හරිද?
එහෙම හදන්න බෑ. මොකද ඒක අවුරුදු 18ක් ඔගේ ක්‍රමයට ජීවත් වෙච්ච එකෙක් නේද? අවුරුදු 19ක් වෙච්ච එක්කෙනෙකුට කියන උදාහරණයක් මම කියන්නේ දැන් අවුරුදු 18යි නම් සීනියර් කාට වෙන්නේ අවුරුදු 19යි. දැන් අපි අවුරුදු 18 නම් කැම්පස් ගියේ සීනියර් කාට අවුරුදු 19යිනේ. එහෙම නැත්නම් 20යි. හරිද? ඒතර උඩ පුළුවන් දරුවා හදන්න. ඒක හදන්න බෑ. ඒක ඇත්තටම විහිළුවක්. ඒ හින්දා ඔය ටැග් ප්‍රෝග්‍රෑම් කියන ඒවා නම් ඇත්තටම කැම්පස් වලට අවශ්‍යත් නැහැ. හරිද? වැඩි හිටි ළමයි විලානේ කැම්පස් එකට යන්නේ. එතකොට ඌ දැනගන්න ඕන ඌගේ ලයිෆ් එක කොහොමද හදාගන්නේ, ඌ කොහොමද සමාජෙත් එක්ක ඩීල් කරන්නේ. ඊට පස්සේ තමන් කොතෙන්ටද යන්නේ, තමන් ඒ වෙනුවෙන් මොනවද කරන්නේ, තමන් නොකරන්නේ මොනවද, ඒ සියලු දේවල් තීරණය කර ගැනීමට අයිතිය දීලා මේ ඔය රැක් ප්‍රෝග්‍රෑම් කියනවා කැම්පස් වලින් අයින් කරලා දාන කර්මයට හොඳයි. මොකද අවසානයේ වෙන්නේ අහිංසක දෙමාපියෙකුට දරුවෙක් නැති වෙන එක තමයි ඔය දැන් කැම්පස් සිද්ධියේදී සිද්ධ වෙලා තින්නේ. මීට කලින් අවුරුද්දකට ඔය වගේ සිද්ධියක් වුණා. ඉතින් අපරාධනේ කාගුණා ජීවිත අපරාධේ. ඒ හින්දා කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. තව කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන තැනට වැඩ කරන්න. ඉතින් ඒ වගේම අපිට අයිතියකුත් නැහැ. සමාජයෙන් අපිට පීඩනය දුන්න පළියටම අපේ ජීවිතේ නැති කරගන්නත් අපිට අයිතියක් නැහැ. හේතුව තමන්ගේ ජීවිතේ වටිනාකම වැඩිපුරම තියෙන්නේ තමන්ට. ඒකෝර සමාජයෙන් මොන පීඩනය දුන්නත් මොනතරම් මැරියස් කාර්යෝ මොනතරම් ගොබ්බියෝ ගෝතඩයල් අපෙන් ගේම ඉල්ලුවත් අපි දැනගන්න ඕන අපේ ගේම් එක අපි ගහගෙන යන්න. ඉතින් ඒකට හිත හයිය කරගන්න කොන්ද ගෙලින් තියාගන්න කෂේරුකාව ශක්තිමත්ව ඒ හැම දෙයකම මූණ දෙන්න ප්‍රශ්න වලින් පැනලා යන එක නෙමෙයි ප්‍රශ්න වලට මූණ දෙන එක තමයි හොඳම උත්තරේ. විවිධ මාර්ග තියෙනවා. හරිද? අපිට එකම දෙයක් කියලා නැහැනේ අපිට මේ ලයිෆ් එක ගෙනියන්න අරගන්න පුළුවන් මාර්ග ගොඩක් තියෙනවා. කවුරු හරි හිතනවා නම් මට මේ මාර්ගය විතරයි තියෙන්නේ මට මේක නැති වුණොත් මුකුත් නැහැ වගේ අයිඩියා එකක් ගන්න එපා. එහෙම හිතන්න ගියපුවම තමයි අපි ওই විදිහට පහතට වැටෙන්නේ. ඒකෝර තමයි හිතෙන්නේ මට මේක නැත්නම් මං ජීවත් වෙලා වැඩක් නැහැ වගේ එකක් එනවනේ. එතකොට ওই වගේ තීරණ වලට එන්න ගන්නවා. ඒ හින්දා ලයිෆ් එක කියලා කියන්නේ අමුතුම එකක්. ඒකේ අපිට සක්සස් වෙන්න ඕන නම් මාර්ග ගොඩක් තියෙනවා. ඒකම දෙයක් මැස්සේ මේ සාමාන්‍ය මිනිහෙක් වුණාම ජීවත් වෙනවා නම් අඩුම ආදායම් මාර්ග මෙච්චර ප්‍රමාණයක්වත් තියාගන්න. මේ අත ඇඟිලි පහේ ප්‍රමාණයක්වත් තියාගන්න. පහම නැසච්චකන්නේ අඩුම මාර්ග තුනක්වත්. ඒ කියලා කියන්නේ මම මේ තමන් රැකියාවක් කරනවා නම් ඒ රැකියාවට අමතරව අවම තරමින් තව එක ඒ කියන්නේ අමතර ආදායම් මාර්ගයක්වත් හදලා තියාගන්න. එහෙම වුණාම ජීවිතේට මුහුණ දෙන්න ශක්තිමත් මුහුණ දෙන්න හරි ලේසි. හරිද? ඒකවල ඔය වගේ පීඩනාවක් අපිට එච්චර උඩට ගණන් ගන්න නැතුව කවුරු හරි ඒ දෙන කෙනාව නොසලකා හැරලා මොකෙද්ද වගේ අයිඩියා එකකින් අපිට පුළුවන් අපේ ගමන යන්න. ඉතින් ඔන්නෝගලම සමාජයට දෙන්න ඕන පණිවිඩේ අවසාන වශයෙන් උත්පාදෝ දෙන්නේ මේක මේ කැම්පස් වලට ලොකු වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේ වගේ ඇරියස් කාර්ය සමාජයේ ගන්න ඉන්නවා. අනේ මේ මිනිස්සු දෙන පීඩනයට ශක්තිමත් මුහුණ දීලා තමන්ගේ ජීවිතේ කොට ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි අනාතයි ගිහිල්ලා එන්නම් ජය වේවා.